ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. ඊ타ත්ම ගෞරවයෙන් ආදරයෙන් ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ඔබ සෑම දෙනාම අපගේ දෙව්තිල්න නාලිකාවට පිළිගන්නට කැමැතියි. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ශුද්ධ යොහාන් තුමාගේ සුභාරංචි 15 වෙනි පරිච්ඡේදය මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මේක අපි දන්න හුඟක් දෙනෙක් ආස කරන ඒ වගේම මේ ගැන විශේෂයෙන්ම විවිධ දේවල් මේ තුල අපි කතා කරලා තිබෙනවා. දරුවන් විශේෂයෙන්ම මේ පරිච්ඡේදය කියවන්නට ආසයි. මම සැබෑ වූ මිදිවැලය. මාගේ පියාණන් වහන්සේ ගොවියාය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම සැබෑ වූ මිදිවැල කියලා. මගේ මිතුරනේ මිදි කන්න කවුද අකමැති? අර ගීතාවලියේ අපි දකිනවා දෙවියන් වහන්සේ යහපත් බව රස බලලා දැනගන්න කියලා. ජේසුව අදහාගත්ත ඔබ සැබවින්ම මේ වචනය එනම් උන්වහන්සේ සැබෑ වූ මිදි වැලද කියලා ඔබ අවබෝධ කරගෙන දින්නේ. ඇත්තටම ජේසු සැබෑ වූ මිදි වැලක්. ඒ වගේම මගේ පියාණන් වහන්සේ ගොවියාය. දෙවියන් වහන්සේ තමයි මුළු විශ්වයේ මැවුම්කාරයා. මගේ ප්‍රේමවන්තය දෙවියන් වහන්සේ නැතුව අපි කාටවත් හුස්ම ගන්න බෑ. කාටවත්ම. එසා දෙවියන් වහන්සේ ඇවිල්ලා කිතුණුවන්ගේ දෙවියන් වහන්සේ පමණක් නෙවෙයි. මේ මුළු විශ්වය මවා වදාළ මේ මුළු විශ්වය පාලනය කරන දිනපතා මුළු විශ්වය ජීවත් කරවන මිනිසාට මෙන්ම තිරිසනාට ගහකොළ මේ සබහා දහමට හුස්ම දෙන්නේ ජීවය දෙන්නේ දෙවියන් වහන්සේමයි. වෙන කාටවත් බෑ. මගේ ප්‍රේමවන්තය නැවත කියන මා තුලෙහි තිබේ. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ජේසුස් වහන්සේ එක්ක යන ගමනේදී අපි ඵලදරන කිතුණුවන් බවට පත් වෙන්න ඕන. උන්වහන්සේ කියනවා නුඹලා මේ පොළොවේ ලුණු මෙන්වින් රසවත් වෙන්න ඕන. මේ පොළොවේ නුඹලා ආලෝකයේ වගේ ඉන්න ඕන. ආලෝකයේ දරුවෝ. එමනම් අපි සැබෑ වූ මේ දේව වචනේ ජනතාව අතරට ගෙනියන්න ඕන. හරි අමාරු දෙයක්. මොකද මේ වචනය මිනිස්සුන්ට ඇහෙන්න යක්ෂයා ඉඩ දෙන්නේ නැහැ. කඩාකප්පා කරනවා. ભેද ඇති කරනවා. ඒ වගේම ගහන්ට බනින්ට බයිබල් පුච්චා දමන්න, දේවස්ථාන කඩා දමන්න, ඒ වගේ දේවසේවකයන්ට අඩත්තේට්ටම් කරන්න, හිරිහැර කරන්න, විනාශ කරන්න, මරා දමන්න යක්ෂයා අනිත් මිනිස්සුන්ව පොළඹවනවා. එහෙත් මේ වචනේ උන්වහන්සේ කියනවා මා තුල මේ තියෙන්නේ මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. අර යොහාන් තුමා කියනවා යොහාන් කියන්නේ ස්නාවක යොහාන් තුමා කියනවා කුල්ල උන්වහන්සේගේ අතේ. ඒ නිසා ඒ කුල්ලෙන් පොළනකොට අපි බොල් ගණනටපත් වුණොත් බොල් කුල්ලෙන් විසික් වෙනවනේ එළියට. ඉතින් එතකොට එහෙම වැඩක් වෙන්නේ නැහැ. මගේ මිතුරුනි අපි අර බොල් ගණනටපත් නොවි පළදරන කිතුණුවෙක් බවට පත් වෙමු. ජේසුව අදහන්ට විතරක් නෙවෙයි. උන්වහන්සේ උදෙසා මිලයක් ගෙවන්නට, දුකක් විඳින්න, කැප වෙන්න, තවත් කෙනෙක්ට උදව් කරන්නට, තවත් කෙනෙක් නගා සිටවන්නට, තවත් කෙනෙක්ට අත දෙන්න, තවත් කෙනෙක් උදෙසා යාඥා කරන්නට අපි කල්පනා කරන්නට ඕන. අපි ඒ ගැන හිතන්නට ඕන, ඒ දේ කරන්නට ඕන. ඒ කියන්නේ මා තුල තිබී පල නොදරන සියලු අතු මේ තියෙන්නේ
කපා දමනවා. ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යයට උන්වහන්සේ අපව ගන්නෙ නැහැ. අදහන්ට පමණක් නෙවෙයි අපි දැනගත්ත මේ සත්‍යතාවය අනිත් කෙනා සමග නොදන්න කෙනා සමග බෙදා ගන්නට ඕන. මගේ මිතුරනේ ඊළඟට මෙතන නැවත කියනවා මා මෙතන ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක ශුද්ධාත්මයෙන් අපව පූර්ණ කරනවා. ජනතා අතරට යන්න, රෝගීන් සුව කරන්නට, යක්ෂයෝ දුරු කරන්නට, මිනිසාගේ ප්‍රශ්න වලට යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් පිළිතුරක් ලබා දෙන්නට අප උන්වහන්සේ ආලේප කරන ශුද්ධාත්මයෙන් ගින්නෙන් අපව බෞතිස්ම කරලා තිබෙනවා. මෙන්න මේක තමයි අපි හැම ඉරිදාවකම දෙව්තිල නාලිකාවේ සෙනග දැනුවත් කරන්නට, සෙනග ධෛර්යමත් කරන්නට, දේව ජනතාව සුරක්ෂිත කරන්නට, දේව ජනතාව ජේසුගේ වචනය තුළ ස්ථිර කරන්නට උනන්දු වෙන්නේ. ඉතින් ඔබ දිනපතා විශේෂයෙන් ඉරිදා දවසේ අපගේ දේව මෙහෙයන් වල ඒ දේශනයට සම්බන්ධ වෙන්න. ඒක සජීවී මුහුණු පොතේ Facebook එකේ යනවා. උදෑසන 10:00 ඉරිදා සම්බන්ධ වෙන්න. ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ආත්මික වර්ධනයක් වෙන්න පුළුවන්. අපි කවදාවත් අපි ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ ජේසුස් වහන්සේ ගැන පමණමයි. සුභාරංචිය ගැන පමණමයි. මෙන්න මේක අපෙන් වෙන්න ඕන. බොරු කරන්නට, මිනිස්සු රවට්ටන්නට, ඒ වගේ නොඑක් විදිහේ කට්ටඩි වැඩි කරන, කට්ටඩි වගේ වැඩ කරන්නේ නැහැ දේවදාසයෝ. හරිද? නෝල් මතුරන, ඒ වගේ වතුර වලට යාඥා කරන, බෙහෙත් තෙල් වලට යාඥා කරන, සීනි වලට යාඥා කරන, ලුණු වලට යාඥා කරන, ලේන්ස් වලට යාඥා කරන, නොඑක් විදිහේ පස් වලට යාඥා කරන මේ වගේ විගඩම් බොරු කරන්නේ නැහැ. කට්ටඩි වැඩ කරන්නේ නැහැ දේවදාසයෝ. ජේසු උන්වහන්සේ ගෝලියෝ මේවා කවදාවත් කරේ නැහැ. උන්වහන්සේ මේවා අනුමත කරන්නේ නැහැ. ඉතින් අපි නැගී සිටිනවා, හඬක් නගනවා හොර දේවදාසයන්ට, හොර දේවදාසීන්ට. කවුරු අපිට මොනවා කිව්වත් අපි ඉදිරියේ තවත් හඬ නගනවා. සෙනග මුලාවෙන් බේර ගන්න ඕන නිසා. ඒ නිසා රත්තරන් කුඩු වැටෙනවා කියලා එක මිනිහෙක් කියනවා. බොරුවක් නේ. කොහෙද රත්තරන් කුඩු වැටෙන්නේ? කොහෙද දේවචනේ ඔය කියලා තිබෙන්නේ? ඉතින් සකරියා 2:8 කියනවා. රත්තරන් මගේ ඊළඟට රිදිත් මාගේ. දෙවියන් වහන්සේ හැම දෙයක්. නමුත් ඒවා මේ අහසින් ස්වර්ගෙන් රත්තරන් කුඩු වට්ටන්නේ නැහැ දිහිවන්තයන්ට. මුලා කරන්න එපා කියලා අපි කියනවා දේවදාසයෝ කියලා කියා ගන්න අයට. ඔබ මුලා වෙන්නත් එපා. මොකද අපිට තිබෙන වගකීමක්. අවසාන වශයෙන් මේ තියෙන්නේ 4 වෙනි පදයේ යොහාන් 15:4 කියනවා මා තුල පවතිනට. එවිට මමත් නුඹලා තුල පවතින්නේ. අපි ජේසුස් වහන්සේ පසුපස යමු. හොර දේවදාසයේ පස්සේ යන්න එපා. රැවටෙන්න එපා. මුලා වෙන්න එපා. මේ ශුද්ධ බයිබලයේ අරගෙන දේ වචනේ අරගෙන මේක ඔබ අතට අරගන්න. මේක කියවන්න. කවදාවත් වරදින්නේ. ඔන්න මම බයිබලයේ ඇහුවා. නැවත හම්බෙමු. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. කැමති නම් පුළුවන් නම් අපගේ දෙව්තිල නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දෙවියන් වහන්සේට ගෞරවයක් වෙන පිණිස ඔබ ඒක සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගය දක්වන්න. ඔබට ජේසු පිහිටයි. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. පියාණන්ගේ පුත්‍රයන්ගේ ශුද්ධාත්මයන්ගේ නාමයෙන්.